සියලු දෙනාටම ශ්‍රද්ධාවන්ත ලංකාවාසී බෞද්ධ සිංහල සියලු දෙනාටම ආශිර්වාද කරන මේ අවස්ථාවේ මම දැනට අවුරුදු 10කට කලින් 2015 දී ඉන්දියාවේ දඹදිව වන්දනා ගමනකට සහභාගී වුණා. මගේ මේ පින්වතුන් ඉදිරිපත් කරන්න වගේ තමන්ගේ දෙමව්පියන්ව යොමු කරන්න වගේම මගේ දරුවෝ මාව මගේ නෝනාවත් ඒ ගමන් වලට සහභාගී කෙරෙව්වා. ඒ ගමන් වල තියෙන විස්තරයක් තමයි දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ. ඒතකොට දැන් මගේ මේ දූ දරුවා අර දෙමව්පියන්ගෙන් මේ ගැන අහන්න පුළුවන්. අම්මේ තාත්තේ මේ කියන කරුණු ඕගොල්ලෝ දැක්කද? ඕගොල්ලන්ට ගිය සංචාරයේදී හොඳට පැහැදිලිව කියා දුන්නාද කියලා අහන්න පුළුවන්. දැක්ක දේවල් මම දැක්ක දේවල් මම කියනවා ඒ දරුවන්ටත් අහගන්න පුළුවන් මේවා සත්‍යයක්ද මෙයා කියන්නේ කියලා අහන්න පුළුවන්. ඒ නිසායි මම මේක මේ දැන් කියන්න උත්සාහ කරන්නේ. අපි 2015 ඉන්දියාවේ සංචාරයට ගියා. ඒ කාලේ අපෙන් ගත්තේ දවස් 30කට රුපියල් 85000යි. අපේ දරුවෝ ඔක්කොම එක්කව වෙලා අම්මයි තාත්තයි ඇවිත්. ඒ වෙලාවේ දැක්ක දේවල් තමයි දැන් මම කියන්න උත්සාහ කරන්නේ. එතකොට මගේ මේ ලංකාවේ ඉන්න දරුවෝ තමන්ගේ දෙමාපියන් ගැරලා දැක්කේ මේවද කියලා අහන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා මේක අහුම්කන් දුන්නාම. ඒකයි මම මේ කරන්නේ. අපි මුලින්ම ගියා බුද්ධ ගයාවට. බුද්ධ ගයාවට ගිය වෙලාවේදී අපි දැන් මම දැක්කා 2015 දී ඇතුළුනේ බොහොම අමාරුයි. එතන මහන්තලා කියලා නිලයක් දාන්න දෙතුන් දෙනෙක් හිටියා. ඒගොල්ලෝ බොහොම බලවේගයක් පෙන්වන අවස්ථාවක් තිබුණේ. කොමාරි ගිහිල්ලා එතන බුදුන්ට වැඳලා ආවා. හැබැයි වැඳේ බුදුන්ට කියලා මට පිළිගන්න බැරි තත්ත්වයක් දැන් තියෙනවා. ඒ මොකද ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ගලල් තලයේ සුදු පාට ඉරිතුණක් දාලා තිබුණා. ඒතර අපේ බුදුරජාණන් වහන්සේට ඉරිතුණක් ගහන්න හින්දු භක්තිකෙක් නෙවෙයි. ඒක එක කාරණාවක්. තවත් කාරණාවක් තමයි ඒ වෙලාවේ ලිංගේන්ද්‍රයක් තිබුණා මේ පොඩි වර්ණ ප්‍රමාණය කළු ගලෙන් හදාපු යම් දෙයකට සම්බන්ධ කරලා. එතන දාලා තිබුණා සිංහලෙන් ලියලා තිබුණා මේ අපහාසයක් වෙන බැවින් බුලත් කියලා ගහන්න එපා කියලා. ඒක මම දැක්කා. එතකොට ඒකත් මට ලොකු ගැටලුවක් වුණා ඒ වෙලාවේ. හැබැයි මම 2016 ගියා. ඒ යනකොට බෝඩ් එක නැහැ තිබුණේ. ඊට පස්සේ මම ඒ වැඳ පුදාගෙන බෝධියක් අඳගෙන ආව. ඒ අසලම තිබුණා සත්පියුමන් වලින් හැදුණු කළු ගලෙන් නිෂ්පාදිත මල් තුනක් තිබුණා. ඒක කැඩිලා තිබුණේ. එතන තිබුණා ඊට පස්සේ කතාව යනකොට අඩියක් විතර උස බැම්මක් අඩි 6ක් විතර දිගට පළල මීටරයක් විතර. ඒකේ රෝස මල් අතුරුලා තියෙන සමාදවසට දාස් පෙතිය මල් අතුරුලා තියෙනවා. ඒත් පිටිපස්සට වෙන්න තිබුණ පොඩි පොකුණක් තියෙනවා. මම හිතන්නේ අපේ මේ දූ දරුවන්ගේ දෙමාපියෝ ගිය වෙලාවේදී දකින්න ඇති. ඒ සංචාරකදී ඒක අනිවාර්යෙන් පේනවා. ඒ පොකුණේ දිය මත අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බවක් පෙනුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඇඟ වටා තියෙන නාගයෙක් වෙන්නේ ඉස මත තබාලා තියෙන බවක් මම දැක්කා.
ඉතින් මට ඒක පැටලිච්ච ගැටලුවක් වුණා. මම කිව්වත් ඇහුවේ නෑ. ආන්න කෙනෙකුත් නෑ. මම ඉතින් ඒවත් ඔක්කොම වැදගෙන තමයි ගියේ. හැබැයි එතන තිබුණා ඒ වෙලාවේ ප්‍රේමදාස මහත්මයා රෝපණය කරපු බෝපැලයක්. හොඳට වැඩිලා තිබුණා. ඒ වෙලාවේ එතන ඒ අවස්ථාවට ජපාන් ජාතිකයන් චීන ජාතිකයන් වන්දනය කරා. ඒක අමුතුම ආකාරය. අපිට ඒක කරන්න බෑ. දිගා වෙනවා නැගිටිනවා. දිගා වෙනවා නැගිටින කාර්ය මේ කලාවට කෙරිච්ච කියාවක්. ඒක ලස්සනයි. ඒවත් මම හිතන්නේ දැනටත් ඒවා තියෙනවා ඇති. පසුව අපි ගියා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියන ස්ථානයට හවස් කාලේ. බොහොම කාපට් දාලා හොඳ පාරක් තිබුණේ. හවස 5ට වගේ ගියාම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ස්වාමීන් වහන්සේ ස්පීකර් එකෙන් කියනවා අපි ඒ අනුවම අපි ශබ්ද නගලා කියුවා. ඊට යහපැත්තේ පස්වක මානු සමග බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධම්මචර්යය පිළිරුවන් තිබුණා. එතනින් එහාට අපි තවත් ගියාම මිගදාය කියන ප්‍රමාණයේදී එතන තිබුණා මේ මුවන් 7 දෙනෙක් විතර හැසිරෙනවා ඒ කාප්ක බැලලා තියෙන පොට්ටුවල තියෙන ප්‍රමාණය. ඉතින් මේ පැත්තේ තියෙන මොනවා හරි සත්තු කන කොළ జాතියක් ළමයි ගන්නලා අපිට විකුණනවා. අපි ඔසල්ලියට අරන් ඒ ළමයි එමුවන්ට කන්න දෙනවා. ඒකත් අපිට විනෝදයකට වගේ කරනවා. ඉතින් ඒට ඒව බලාගෙන අතරේ ගඩොල් වලින් හදාපු මහන්තලාගේ මිනි ඒව වෙන්නේ නැති මම ඒවා විස්තර කරේ නෑ කවුරක්වත් මට ඒව දැක්කා. ඒක දැකලා අපි ආවා ඇවිල්ලා පස්සේ හැබැයි එතන හිටියේ මුවන් 7 දෙනෙක් වගේ පමණ හිටියේ. දැන් කොහොමද ගන්න? ආනන්ද බෝධිය ළඟට ගියා සිවුරක් පූජා කරන්න. ආනන්ද බෝධිය ළඟට යනකොට එතන හිටියා සිවුරු පෙරවගත්තු ඒ පැත්තේ මිනිස්සු මම හිතන්නේ ආවුදුරන් කියලා මට කියන්න බෑ. වාඩි වෙලා හිටිය බලාගෙන අපි සිවුරු පූජා කරලා වැඳලා කරලා අපි එනකොට අපේ නායකයා ඒ සිවුර අපව අපුලලා නවාලා ගත්තා. අපි ඉතින් කල්පනා කරලා බලනකොට ඒක තිබ්බනම් අර 7 දෙනා එක්කවද ඒක අරන් යන බව දැනුණා. ඒක අපි ආපහු අරන් ගිහලා පන්සලට පූජා කරා. ඒ වගේම තමයි අපි පින්වන් මංචයකටත් අපි පූජා කරනවා නම් සිවුරක් ඒක පෙරවන්නත් ඉස්සෙල්ලා අකුල ගන්න තමයි එතන ඉතුරු මහන්තලා උත්සාහ කරන්නේ. ටක් ගාලා අපි ඉතින් යවන්න උත්සාහ කරනවා. ඒවා ඉතින් කොහොම කරවද දන්නේ ඒවත් ඉතින් අපහන්සල පූජා කරන්නේ නැති. එහෙනම් බලන්න තම බලන්න යනකොට අපිට හවස් කාලේ අපි අපේ නඩය යොමු කරා වෙළඳ මධ්‍යස්ථාන වලට. ඒවා තියෙන වැඩිම සාහිත්‍යයක් තියෙනවා. ඉන්නේ මස්සගාල්තේ ඒකට බහලා වාඩි වෙලා ඕන විදියට තෝරගන්න පුළුවන්. අවසානයේ ගෙයිච්ච නඩේ ගුරුහට කොමිෂන් හම්බුනා ඇති. ඒ අපිට බලක් නැයවා මම අපි ගත්තේ නැහැ මොනවාක්වත්. මොකද ඒ කී වෙලාවේ නැවතිච්ච තැන හාමුදුරු කිව්වා කිසිම දෙයක් ගන්න එපා කියලා. ඒ හාමුදුරු ඇවිල්ලා ඒ පදිංචි හාමුදුරු දැන් කොහේ බෑග් එක අපෙන්න මේ බලන්න මගේ බෑග් එක මේ බෑග් එක පැත්තකින් කපාලා තීච්ච දේවල් අරන් තියෙනවා. ඒක කිසි කෙනෙකුට දෙන්නත් එපා කියලා කිව්වා. ඒ නිසා අපි ඒවට මුහුණ දුන්නේ නැහැ. අපි උදේ නැගිටලා එළියට යනකොට ඒ හෝටලේ ඉඳලා එතනට එනවා කරත්තවල බඩු පටවගත්තු අය. සාරුන් අරන් එනවා බයිසිකල් යනවා. ඒවා විකුණනවා. අපි ආය ගන්නවා. මමයි ගත්ත සාරුන්. අරන් කාමරේට ගිහලා බලනකොට සාරුනේ භාගයයි තියෙන්නේ. ආපහු ගියා දිනවා සල්ලි ගත්තා.
ඒ වගේම හාමුදුරුවරු එනවා. එක්කෙනා යාවේ සපත්තු දාලා බූල් තොප්පියක් ඔලුවට දාලා සීතලට ඇවිල්ලා ශාන්ති 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 කියන වචනේ මතුරුමින් හිටියා. අපේ උපාසකම්මලා ඇන්ලොප් වලට මුදල් දාලා පාත්‍රයට දාලා පාත් වෙලා හොඳට වඳි. හවසට ඒ අය මත්පැන් වලින් සප්පායම් වෙනවා. ඒකද මම නම් දුන්නේ නැහැ එයාට. දුන්නාමත් ඒ අය බැන සමහරට යන විදිය මම දැක්කා. එතන ඒ දර්ශනෙන් පස්සේ අපි ගියා තවත් ඉසින් බැස්ස ගලට. ඉසින් බැස්ස ගල මගේ කලින් channel එකේ මම දාලා තියෙනවා. බොහොම සුළු උස ප්‍රමාණයකින් තියෙච්ච පස්කන්ධ. ඒ ගැන මම විස්තර කරලා තියෙනවා. මම ඒක ගැන විස්තර කරන්නේ නැහැ. ඒ වගේම අපි ගියා මේ පරිසරය දිහා බලනකොට සෑහෙන දූලි සහිත ඒ පාරවල්. වාහන නවත්තලා තිබුණා. වාහනේ වීදුරු පේන්නේ නැහැ, පාට පේන්නේ නැහැ. ඒ තරම් දූවිලි. හැබැයි එහෙ ගියාම ඒ ස්වාමීන් වහන්සේලා දුවා කන්න දුන්න එපා. ලෙඩ රෝග හැදෙනවා කියලා. ඒ ලෙඩ රෝග හැදෙන ස්ථානවලම තමයි ටෙස්ට් කඩ තියන පැටිස් කාඩ්ලිස් තියන්නේ හදනවා. බදිනවා පිටුරනවා. ඒව කාපු අයට තමයි හිතන්නේ ලෙඩ රෝග හැදෙන්නේ. ඊයයිනම් ගාදුරට බඩේ අමාරු ඇති වෙනවා. පාන්දර යාමේ එළවලු ඔක්කොම හදාගෙන දවල් කාලේ ගිහිල්ලා තමයි වතුර තෙන් තැන නවත්තලා බත් ටික ගන්න. ඒකට උණුවේ කෑම කන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයක තමයි මේ පැත්තේ දුවන්නේ. අපි ගේ කාල පරිච්ඡේද දිගටම සීතලයි. දවස් 30න් 28ක් සීතලයි, දවස් 2යි අපිට නෝමල් තත්ත්වය තිබුණා. ඉතින් මේ වගේ ඒවා බලන්න නැති ඔයගොල්ලන්ගේ දෙමාපියන් අහලා බලන්න මේ අත්දැක කියලා. ඒ වගේම තවත් විශේෂ සිද්ධියක් තියෙනවා. අර විදුබ කුමාරයා යුද්ධයට ආවන්නේ ආයුධ පටවගෙන ආවා කරත් වලින්. ඒ කරත් වලින් අරගෙන ආපු බඩු ආයුධ දෙකම ඒවා එරෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරලා තියෙනවා කියලා තියෙනවා. ඒ අධිෂ්ඨානයේ මත එරෙන්න ඕන කරත් ඒකලා තියෙනවා පේනවා. ඒ පාරවල් තියෙනවා. තාමත් තියෙනවා. ඒ පාරවල් තියෙන්නේ කළු ගල් වල එරිලා තියෙන්නේ. කළු ගල් වල එරෙනවද කරත්? ප්‍රශ්නයක් නේද? දිගට තියෙනවා මීටර් 20ක් 25ක් විතර වගේ දිගට තිබුණා ඒ කාලේ. නමුත් ඇති මං හිතන්නේ. දැන් මම කියන්නේ අවුරුදු 10කට කලින්. ඉතින් ඒවත් මට ගැටලුවක් කියලා තුනවා. මම ඉන්නේ අහන්න කරන්න කෙනෙක් නෑ මට හිටියේ. තවත් තියෙනවා ආනන්ද පුස්තකාලය. ඒ ආනන්ද පුස්තකාලය කියන්නේ විශාල පුස්තකාලයක්. ඒක ගිනිගත්තලු. ඒක අක්බර් කියන මුස්ලිම් නායකයෙක් තමයි ඇවිල්ලා ගිනි තියලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ එතන 12000ක් විතර ස්වාමීන් වහන්සේලා වැඩ හිටියලු. ඒගොල්ලෝ වල බුද්ධ ආගම බුදුන් කියන ධර්මය අදහනවද මුස්ලිම් ආගමේ වගේ. ඒගොල්ලෝ කියන්නේ කියලා අපි බුදුන් සාකච්ඡා කරනවා. ඒක නිසා ඒගොල්ලෝ දාන වන්දන වෙලාවේ ලොක් කරලා ගිනි තිබ්බයි කියලා කියනවා. ඒ ගිනි තිබ්බයි කියන කතාව තුල 6 මාසයක් ගිනි ගත්තලු ඒ පුස්තකාල. ගිනිගත්තු ආකාරය දැනට තේරුම් ගැනීම සඳහා ගඩොල් වල පිච්චිච්ච කළු පාට ගඩොල් තාමත් තියෙනවා. ඒ සාක්ෂියක් ඇතුලේ පේනවා. පුච්චලා තියෙන බව. ඒ අක්බර් ඊට පස්සේ එනවලු එන අතර ගංගෙන් ගොඩ වෙනකොට ගංගා වතුර ඇවිල්ලා එයත් එක්කම ආපු මිනිහෙක් හිතවද එයාට කියෙන් යන බැරුවයි කියලා කියනවා. ඒ කතාවල් මම හරියට දන්නේ නැහැ. ඒ කාලේ තිච්ච සිද්ධිය කියලා. ඒ කියන්නේ මම හරියට තර්ක වශයෙන් කියන්නේ නැහැ. ඒක තියෙනවා. පොත්පත්වල තිබුණා.
ඉතින් ඒ වගේම තවත් තියෙනවා විශේෂ ස්ථානයක්. බ්‍රහ්මදත්ත මාලිගාව තුන් පැත්තකින් වට වෙලා තියෙනවා. විශාල මාලිගාවක්. හැබැයි මේක බුද්ධ කාල පරිච්ඡේදයේ හදාපු එකක් නම් එතන ඒ තත්ත්වෙන් තියෙන්න බෑ. තාමත් මේක වෙඩින් හෝල් එකක් වගේ බොහොම ලස්සනට තියෙනවා. ඒකෝර අපි ගියා ඉසිපතන මේ අනේපිටිසුතුමාගේ මාලිගාව පැත්තේ ගියා. ඒ යනකොට ඒවයි තියෙන පස්කොඩවල් තමයි. පස්කොඩවල් විතරයි තියෙන්නේ. එතනින් ගියා ඊට පස්සේ අනේපිටිසුතුමා මිලදී ගත්තු ජේතවනාරාමයට. එතනත් තියෙන්නේ පොඩි මේ පොකුණක් තියෙනවා. ලොකු ලිදකුත් තියෙනවා. අපි එතනට ගියේ නෑ ලිද බලන්න. ඊට පස්සේ තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝගේ කුටිය, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කුටිය. ඒවයේ සමහර අවස්ථාවල පෝසමල් අතුරුලා ඒවා වදිනකොට ඒවයේ දිගට මෙත ලොකු විශාල ඉඩමක් ඒක අපි දැක්කා. එතන ඒ කාලේ ඉඳලා තියෙන අන්‍ය ජාතිකයොත් ඇවිල්ලා අන්‍ය ආගමිකයොත් ඇවිල්ලා එතන ඉඳලා තියෙනවා. රජුගේ අවශ්‍යක කාරණා වගේ පොඩි ගැටලු වගේ තියෙනවා. ඒක මට ඇත්තට විස්තර කරන්න නෑ. අපි මේ පින්වතුන්ට මම දැක්ක දේ තමයි කියන්නේ. ඊට පස්සේ තවත් මට කියපු දෙයක් තියෙනවා ලුම්බිනිය ගැන. ලුම්බිනිය ගැන මම අගය කරලා මොකක් හරි බිල්ඩිමක් පෙන්නලා අපේ මේකේ නඩ පැහැදිලි කරනවා. ඒක කෙනෙකුට ඇත්තටම මට ඇති වෙන්නේ මහා විශාල දුකක්. ලුම්බිනිය කියලා අපි ගියේ රෑ කාලේ කියලා බැලුවේ කිසිම දෙයක් අපිට දකින්න ලැබුණේ නැහැ. ඒ නිසා අපේ මේ පින්වතුන් ගිහිල්ලා ඒ වගේ කරලා කියනකොට අපිට හරි දුකක් ඇති වෙනවා. ඒ ඇති ලුම්බිනියක් නැහැ. ඒකත් එක කාරණාවක් වුණා. හැබැයි අපි එක අවස්ථාවකින් නැවතුනේ මුලිදරන් ඒ එකට කීදරන් යාගේ හෝටලයක නැවතුණා. යාට ආයිති හෝටලයක්. ඒකත් අපි ඉඳලා තියෙනවා. ඉතින් මේ තවත් මට කියන්න පුළුවන් තමයි මට දැක්ක මට දැන් මතකත් නෑ. ඉතින් මේ වගේ ස්ථාන අපේ බෞද්ධීන්ට හඳුන් දාගෙන පිනක් ඇති කරගත්තා කියලා සන්තෝෂෙන් ඒගොල්ලෝ දේශනාවකුත් දීලා කතාවකුත් පවත්වලා එනවා. යන එන ගමන් වලදී ඒ අය සැලකුව ආකාරය ගැන සතුටකට පත් වෙන්න පුළුවන්. දුකක් නැතුව කෑමෙන් බීමෙන් සැලකුවා කියලා පුළුවන්. දැන් ගන්න මුදල දිහා බලනකොට 2,15,000ක් ඒගොල්ලෝ charge කරනවා. අනේ දරුවනි තමන්ගේ දෙමාපියන් එක්ක ලංකාවේ බුදුන් වැඩි ඉතිසක් බලන්න යන්න. මම ඊට පස්සේ මේ අතරමඟට වෙලා තියෙනවා. මම කියන්න මම ඊට පස්සේ තමයි ලංකාවේ බුදුන් වැඩි ස්ථාන බලන්න යන්න හුරු වුණේ. ඒකට හුරුුනේ මීවන පලාන්නේ හාමුදුරුවන්ගේ පොත් 52ක්. හරිම ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම තවත් හාමුදුරු ඉංගලන්තයට ගිහිල්ලා ඉංගලන්තයේ බමුණන් අපේ රටින් අරන් ගිය පොත්පත් කබඩා කරලා ඩොලර් 5ට 4ට අරන් ගිහලා අපේ ගණින්නාන්සලා ඒ කාලෙම අරන් ගිය පොත්පත් තියෙනවා ලංකාවේ මම ගියාට නෑ. ඒක ඔක්කොම ගබඩා කරලා තියෙනවා. ඒවා ඒ කම්මඨානකාරී ස්වාමීන් වහන්සේලා උදාලා විහිළලා ඒ නඩු වලින් දිනාලා තියෙනවා. දිනුවට ඒව දෙන්නේ නැහැ. දෙන්න අයිතියක් නැහැ. මොකද ඒගොල්ලෝ අරන් තියෙන්නේ ලීකි විල් සහිතව
අපේ රටේ අයගෙන් අරන් ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ මිලදී ගත්ත දෙයක් දෙන්න බෑ. ලංකාව යටත් කරන ගත්ත දේ ඇත්ත. මිලදී අරන් තියෙන්නේ. දෙන්න බැරි නීතිය කැටුවක් තියෙනවා. ඒ නිසා ඒවා දෙන්නේ නැහැ. හැබැයි එංගලන්තේ ජීවත් වෙන සුදු මහත් එක්ක විවාහ කරගත්තු අපේ නෝන කෙනෙක් එයාට ගිහිල්ලා හොයාගෙන තියෙනවා. එයා හොයාගත්තු පොත්පත් චීන ජාතික ස්වාමීන් වහන්සේ නමක් ලංකාවේ බුදුන් ගිය ගමන් මාර්ගේ ගමන් කරපු දේවල් පොත්පත් ප්‍රතිල ඒ ඔක්කොම අරන් එවිලා එයා මෙහෙ පෙන්නුවා. ඒ පොත්පත් තියෙනවා දෙවිවල නැදිමාලේ බෞද්ධ පොත්පත් මධ්‍යස්ථානයේ තියෙනවා. ඒවත් තරම් බලන්න පුළුවන්. අනිත් විශේෂයෙන්ම තියෙන ලංකාවේ සිටියේ තියෙනවා දඹදිවට මෙහෙ දුලතුනේ මේ ඔක්කොම විස්තර තියෙන සම්පූර්ණ විස්තරයක් තියෙනවා මේ ත්‍රිපිටකයේ තියෙන. ත්‍රිපිටකයේ ඇතුළේ පොත් ගණනාවක් තියෙනවා සටහන් කරලා මම ඒක බලලා කියන්නේ අපේ සිංහල ජාතියට දෙකට කැඩුවේ එංගලන්තයෙන් ආපු ඉංග්‍රීසියට දොස් කියන්නේ ඉංග්‍රීසි භාෂාව ලෝක භාෂාව එංගලන්තයෙන් ආපු බමුණු ඒගොල්ලන්ගේ නම් වලින් මට කියා දෙන්න පුළුවන් ඒ බමුණ එක්කෙනෙක් ඇලෙක්සැන්ඩර් කනින්ග්හෑම් කියන්නේ ඉතාල බමුණෙක් ඒ බමුණන්ගේ තවත් ඉන්නවා ඉන්නේ ඒගොල්ලන් තමයි අපේ බුදුරජාණන් වහන්සේ වැඩි සිටි ස්ථානවල ඉඩම් කඩම් හැම ජාතියකටම විකුණලා තියෙන අක්කරේ රුපියල් 21 ගාන. දැන් ඒ නිසා මේ මිනිස්සු මේවා එලි වෙනවට එලි කරනවට කැමැත්තක් නැහැ. ඒ නිසා මේවා කොහොම ඉන්දියාවම තමයි බුදුන් උපන්නේ කියලා දාලා තියෙනවා. සම්පූර්ණ වැරදි. ඉතින් අපිට බෞද්ධයන් වශයෙන් බෞද්ධයන්ට වැඳ පුදා ගැනීමට ආයිතිය තියෙනවා. ස්ථාන හතරක් බුදු වීම ඉපදීම බුදු වීම විමුක්තිය පෑම නම් සත්‍යවතුන් පුත්‍ර කියන ස්ථාන හතරකට අය නිවන් දැකීමේ මාර්ගයට යන්න පුළුවන්. මොකද ශ්‍රද්ධාවන්ත ස්ථාන ඒවා මේ විශ්ව බලයක් තියෙන ස්ථාන වෙනද දැන් ගුවන්විදුලි සාය මැදලා මිනිස්සු එක දේවල් ඉල්ලා හිටීමේ ඒ වගේ කටයුතු කරනවා. අපේ පොදුමට ගොම්බල පාන මොකද ඒක තමයි ධාතුන් වහන්සේලා වැඩිම ඉන්න ස්ථාන. ඒකයි. ඉතින් දළදා මාලිගාව තමන්වත් තැන්වල අපේ බෞද්ධන්ට ආයුධ තැන් තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඒ ස්ථානවලට යන්න බලන්න. ලංකාවේ ඉසිපතනාරාමයේ තියෙන්නේ ජලපුර මාසිමතන දෙමාපියන්වත් කියන්න පුළුවන් මයංගනේ නගරේ ඉඳලා බොහොම සුළු දුරයි තියෙන්නේ පන්සලට. ඒ පන්සලට ගියාම ඒ පන්සලේ හාමුදුරුවෝ බොහොම හොඳයි. මගේ ටෙලිෆෝන් නම්බර් තියෙනවා ඕනනම් මට කතා කරන්න පුළුවන්. හරිම ගුණවන්ත හාමුදුරුවෝ පිළිවෙලකුත් තියෙනවා. ඒ හාමුදුරුවන්ගේ විස්තර අහන්න පුළුවන්. ගියාම ඉසිවරයන් පතනය වූ තැන. ඉසිවරයන් උඩින් පතනය වෙච්ච පහත් වෙච්ච ස්ථාන තමයි ඉසිපතනය. එතනට යන්න පුළුවන්. එතනට යනකොට තියෙනවා දුමාකාරයි ඒ ගල විශාල ගල් තලාවක්. පැයකටවත් යන්න බෑ ගල උඩට නගින්න බෑ. ඒක විශාලයි. හැබැයි අපේ ස්වාමීන් වහන්සේ පොඩි පඩි හදාලා නගින්න සකස් කරලා තියෙනවා. ඒ හින්දා මාවත් මටත් යන්න පුළුවන් වුණා. අත වශයෙන් මට එච්චර ඇවිදින්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. මගේ වයස දැන් අවුරුදු 82යි. මට වැඩි වෙලා පැය භාගයකට ඇවිදින්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මගේ මල්ලිලා දෙන්න ගියා කෙනෙකුගෙන් අතිනවත් කියලා එහෙම හැමිට උදාගෙන ගියේ. ඒ අනකොට අනේ මගේ පින්වතුනි ඔන්ට බලන්න පුළුවන් අරහත් ගුහාව කියලා එකක් තියෙනවා. එතනත් ඒ භාවනා කරනවා හිතුවා.
උඩට ගියාම හරිය පිරිසිදුයි. හරිය ලස්සන හදලා තියෙන. දැන් තියෙන චෛත්‍යය. චෛත්‍ය වටේ අපිට බඳින්න පුළුවන් හොඳ ඉඩකඩ තියෙනවා. එහා පැත්තෙන් බහින්න තියෙනවා. බහින්න පැත්තට පඩි නැහැ. පල්ලමේ හිමින් එන්න පුළුවන්. ඒක අමාසුවක් නැහැ. කරදරයක් නැතුව බහින්න පුළුවන්. පඩි අවශ්‍යම නැහැ. ඉතින් ඒ පැත්තෙන් නැද්දොත් අපිට ඉක්මනට යතයි. මේ පන්සල පැත්තෙන් ගියොත් වක් අමාරුයි. අන්ද වැඩි, ගල විශාල වැඩි. අන්න ඉසිපතනේ කියන්නේ නැත්තට. නමුත් පාස්පෝර්ට් එකට ගිහිල්ලා ඉසිපතනේ වෙන්න බෑ. ඒක මම බොරු කතාවක්. ඒ හැම දෙයක්ම මම මේ තාක්ෂණික කියන්නේ. අනේ ඔබලාගේ දෙමෝපියන් අහන්නේ. මේ වගේව දැක්කද කියලා. ඒ වගේ තවත් විශේෂයක් තියෙන ඉතින් මට මේ වීඩියෝ එක දාන්න අමාරුයි. මොකද ඒ කාලේ බුදුරජාණන් වහන්සේට කරපු ඒ ඉංග්‍රීසි බමුණෝ වෙන්න ඇති අද ඒ දුක් විඳිනවා ඔළුව හතරස් කොරගගහ ඒ හදනවා. සමහරක් ඉන්න බඩගෙඩිය සෙදියන් ඉන්න බඩ ඇතුළට යට රෙදි කැලක් දාලා වහගෙන ඉන්නවා. බඩු විශාල මහතු මිනිස්සු. ඒ වගේම දිව ධර්මාම උඩිනුත් දාන්න පුළුවන් යටිනුත් දාන්න පුළුවන් දිව. ඒ වගේ මගේලා තියෙන ෆොටෝ මට මගේ මල්ලා ඔය ෆොටෝ ගන්න එපා කියලා කිව්වා. මට ඒක දාන්න පුළුවන්. ඉතින් ඒවා කරන් තරම් සත්‍යයක් ඇති දරුවෝ නෑ මගේලා. ඉතින් ඒ නිසා අනේ හිතවත් දරුවෝ අපි ඔයගොල්ලන්ගේ දෙමාපියන්ව ඉච්ඡර විශාල මුදලක් දීලා යන්නේ ඒක. ඔයගොල්ලන්ට වාහනයක් අරගෙන දවස් 3-4කින් ගොන් ගමන් යාගන්න පුළුවන්. කවර නැතනම් කිලෝමීටරකට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පන්ති ලංකාවේ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ බුදුරුවගල. ඒ බුදුරුවගල තියෙනවා ඒ එතනින් ආවුනේ හොඳයි. ඒ ආවු කියා දෙක ඉස්සටිය අර සල්ගහ තියෙනවා. සල්ගහ සාමතේ විශාලයි. ඉන්දියාවේ මම දැක්කේ නැහැ සල්ගහ. මොකක් හරි ගහක් වෙන්නත් නැති මට ඒ වෙලාවේ. දැක්කේ නැහැ කමලක්. මේක මල් පිළිලා. ඉතින් තමයි මිලියු දාලා ඉතලා තියෙන්නේ. මම ඒක තැනක තමයි ගිහිල්ලා තින්නේ. අනුමානිකාව. බැදුම්ගේ ඇතුලේ ෆොටෝ මගලට තියෙනවා. දාන්න පුළුවන්. එතනින් පස්සේ එතනින් උඩහ තියෙනවා ගල් ගුහාවල් 79ක් පඹරගල 79ක් ගල් ගුහාවල් තියෙනවා. ඒ ගල් ගුහා අතරින් විශාල ගල් ගුහා හතරක්. ඒ ගල් ගුහා හතරේ බුදුරජාණන් වැඩි වෙලා. ඊළඟට තියෙනවා ඉටිගල යන්න තියෙනවා. අනුරාධපුර පාරේ ගිහිල්ලා හැංගල යන්න තියෙන්නේ කිලෝමීටර් 9යි ඉටිගල. ඉටිගලට ගියාම අනේ පිටිසුළුතුමා හදාපු පොකුණ තියෙනවා. ඒක පල්ලෙන් තියෙන එක පව කරලා යන්න ඕන. ඒ පොකුණ පින්වතුනි අක්කරයකට වඩා විශාලයි. ඉන්දියාවේ වගේ එකක් කරලා තියෙනවා. කළු ගල් අඩි 2 අඟල් 15 කළු ගල් ගඩොල් වගේ අද ඒවා ස්ටෙප් විදිහට තියලා බම්බ මීටර් 5කට වඩා උසට පොළොවේ මට්ටමේ තියන. ඒක තියෙනවා අක්කරයක් විතර විශාලයි. ලෝකෙම තියෙන විශාලම පොකුණ කියලා කියන්නේ. මම යනකොට එතන ඒක පොකුණ කරන්නේ නෑ. එතන 25ක් විතර කැවීම් කරනවා. ලොකු ගසුත් තිබුණා ඒවත් ගලවන්නේ. ඉතින් එහෙම යනකොට රිටිකල උඩට යන්න පුළුවන් හරි පහසුයි. මට නම් ඒක අමාරුයි. ඉස්කෝලේ ළමයි කාපු ගුරුවරයෙක් මම ඇහුවා. ඒ අය කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ අයට දැනගන්නවත් බෝඩ් කැල්ලක්වත් නැහැ පැත්තේ ගහලා. ඒක අවසරයක් නැහැ ඒව ගහන්න. ඒක ගැව්වා නම් අපේ මිනිස්සු තේරුම් ගන්නවා. තේරුම් ගන්න බැරි විදිහ තමයි තියෙන්නේ ඔක්කොම. උපලටත් දීලා අපි ටිකට් අරන් ගියා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානේ තියෙනවා. ඉස්පිතාල ආරෝග්‍ය ශාලාවල් වගේ තියෙනවා. සක්මන් කරපු ස්ථාන තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. ගිවන් අරගෙන තියෙන තැන් තියෙනවා.
හරිම ලස්සනයි. ක්‍රිටිකල් බුදුරජාණන් වහන්සේ වාසය කරලා තිනවා අවුරුදු 21ක්. ක්‍රිටිකල් තව තියෙනවා විශේෂ ප්‍රවෘත්ති. දුටුගැමුණු රජුණන්ගේ ගෝඨාභය කියලා මිටි පුද්ගලෙක් යෝධයෙක් කියලා තියෙනවා. ඒ යෝධයාගේ බිරිඳ ලස්සනයි. ක්‍රිටිකල් පදිච්ච වෙලා ඉඳලා තියෙන මිනිස්සෙක් මේ නම ජයසේන. ජයසේන විහිළු තාලු කරලා පොඩි ගැටලුවක් ඇති වෙලා යුද්ධයකට පටලැවිලා තියෙනවා. ආරවුල දෙන්න ගහගන්න ඇතුළත දුටුගැමුණු රජු කියන්නේ වෙලාවේ ගහගන්න එපා කියලා. ඒ කිව්වට පිළිගත්තේ නැහැ. මේගොල්ලෝ තරක් නියම කරගෙන දෙන්න සටනටපත් වෙලා තියෙනවා. ඒ වෙලාවේ ජයසේන මිටි වුණාට උඩ පැනලා මේ කියන්නේ කවුද මේ ගෝඨාභය උඩ පැනලා ගැහුවා පායි බෙල්ලට ජයසේනගේ බෙල්ල කල්ල විසිලා ගියා. කොහොම බඩුද? අපි දන්නේ ඒවා කතාවල තියෙනවා. අන්තිමේ සෙනසු සමයිලු වලහාගේ උඩුවක් කරලා පොළු පිටිපස්සට අරලා අයි කළා. ඉදා ඉඳලා ජයසේන මාසුම වෙලා තියෙනවා. ඒ උඩට තියෙන තාමත් ගල් ගුහාවක්. ඒවට නම් මට යන්න බැරි වුණා. ඒක කියන්න අපහසුයි. ඉතින් ඒ වගේ ස්ථාන තියෙද්දි ඇයි මේ ඉන්දියාවේ කියලා බොගුවට මේ ප්‍රධාන දේවල් වලට පදින්නේ? ඒකයි මට තියෙන්නේ. ඒව දැකලා අපේ මේ විදුහල්පතිවරු ලොකු අය ධම්මලා ඒවයි විස්තර කියනවා. මට හරි කනගාටුයි. මොනවද මේ කියන්නේ කියලා. දැන් කොතනද? ඔයාලා දැක්කේ? ඔය මම දැක්කේ මම කිව්වා ඕගොල්ලෝ දකින්න නැති ඔයගොල්ලන් දෙමපෙන් අහලා බලන්න. ඇත්තද මොකද කියලා. ඒකට තේරුම් කරගන්න යයි මේවා නම් අපි දැක්ක. නමුත් ඔය ලංකාවේ තියෙන ඉසිපතා මේ වගේ විචාර කන්දකෙත් නෑ. ඔය කියලා විස්තර කියලා කියනවා. ඔය මං කිව්වේ පොඩි කොටසක් ලංකාවේ මම එන දැන් නවතින්න තවත් වතාවක තවත් විස්තර අරගෙන එන්න. අන්තිම දිනාටම සම්රාය දින පීඨ දීර්ඝාසව නිරෝගීව සුවපත් වේවා කියලා මම මේ කතාව මෙතන නවත්තනවා.